දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ අපිට දුන්න ආත්මය අපි නැවත පිරිසිදු කර දුන් වහන්සේට දිය යුතුය. පළවෙනි සෑමුවෙල් දෙවනි පරිච්ඡේදයේ තුන්වෙනි පදය. ඒ වගේම ස්වාමින් වහන්සේ සියල්ල දන්නාසේක උන්වහන්සේ අපේ ක්‍රියාවල් කිරා බලනසේක. කොයිතරම් උන්වහන්සේ අප විතරින් සෝදිසියෙන් සිටිනවාද. දේශනාකාරය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. උන්වහන්සේ කියන නැවත මම දීපු ආත්මය මම නැවත ගන්නේය. එය පවිත්‍රද අපවිත්‍රද කියා ස්වාමින් වහන්සේ සෝදිසි කර බලනවා කියා උන්වහන්සේ පැහැදිලි ලෙස අපිට අවවාද කර තිබේ. උන්වහන්සේ විශේෂම වීදිය කතාව පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. උන්වහන්සේ අපිට මහත්සේ ආදර්ශමත් උදාහරණයක් පෙන්වා දී තිබේ. ගොනෙකු සහ කොටලුවෙකු බැඳ කුඹුර අහන්නට යන්ට එපාය. කවුද මේ ගොනාස්සා කොටලුවා? අධර්මිෂ්ඨ සෙනගයි. පාපයට ලැබි බොරුවට ලැබි සෙනගයි. ඔවුන් අතරත් ස්වාමීන් වහන්සේ අතර අවංකව ශුද්ධකමට ලැබි උන්වහන්සේට වමනා විදියටම ජීවත් වෙන දේව දරුවන් අතර සමාදානයක් තියෙන්න බැරිය. ඒක උන්වහන්සේ පැහැදිලි ලෙස කියා තිබේ. ඒ වගේම උන්වහන්සේ දක්වා කැඳවීම බොහෝයි, තෝරා ගන්නේ ස්වල්පයක්ය. මේවා අපි හොඳින් සිතට ගත යුතුයි. අපි ඉන්න මේ කාලේ අති භයානකම අපිරිසිදු පිළිකුල්, වංචාවෙන් පිරිච්ච පිළිකුල්, කමෙන් පිරිච්ච සාපලත් සෙනගසා බොරු උගන්නන දේවසේවකයෝ කියා ගන්න අතර අපි අද ජීවත් වන්නේය. මන්ද ස්වාමින් වහන්සේ තාමත් වේදනාවෙන් කියලා තියෙන වචන මේවා. කැඳවීම බොහෝයි, තෝරා ගන්නේ ස්වල්පයක්ය. ගොනාසා උන්වහන්සේ කියනවා ඉන්දර කොටලුවා සමග සම්බන්ධයක් නැත්තේය. උන්වහන්සේ කියනවා ඉඳගෙන එදා බැටළුවන් සහ එළුවන් මම වෙන් කරන්නේය. බැටළුවන් එක පැත්තටත් එළුවන් අනිත් පැත්තටත් මම දමන්නේය. එළුවා යනු කීකරුකමක් නැති උද්දච්ච ආත්මයක්, හතර වටේ දුවන ආත්මයක්, පාලනය කරගත නොහැකි ආත්මයක් ස්වාමින් වහන්සේට. මේ මාගේ ඉගැන්වීම් නොව ස්වාමින් වහන්සේ කියන දේ මම ප්‍රකාශ කරන්නේය. ඒ තරමට අද මුලා වෙලා මිනියන ගණන් මනුෂ්‍යයන්ගේ ආත්මද විනාශය කරා ගමන් කරන්නේය. යේසුස් වහන්සේ නැවත එන විට ස්වර්ගයට උසුලා ගන්න සෙනගගේ තත්ත්වය උන්වහන්සේ අපිට පෙන්වා දෙන්නේය. මේ තමයි බැටළුව නැමැති ස්වාමින් වහන්සේගේ සුද්ධ සෙනග. උන්වහන්සේ පළවෙනි පීටර් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනුන් වහන්සේ උත්කෘෂ්ඨවත්කම දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, සුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේගේ සන්තක සෙනගක්ද වන්නේය. කොයිතරම් උතුම් විදියට ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි ලෙස අපේ ආත්මය ආරක්ෂා කර ගැනීමට, ආත්මයන් වහන්සේ සමග ගමන් කිරීමට උන්වහන්සේ සෑම මොහොතකම අවවාද කර සිටින්නේය. උන්වහන්සේ කුරුසපත් වුණා. උන්වහන්සේ ගැලවීම අපිට ලබා දුන්නා. උන්වහන්සේ අපේ පාපෙට පූජා වෙලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. එදා සිට නැවත එනතුරු උන්වහන්සේගේ ආත්මය අපිට පොරොන්දු පරිදි දීලා උන්වහන්සේගේ ආත්මය අපිට මඟ පෙන්වමින් සිටින්නේය. අවවාද කරමින් සිටින්නේය. දෙවනි තිමෝතියස් 3:1-2 දෙවනි තිමෝතියස් 3 වෙනි පරිච්ඡේදය 1-2 කියවන්න. ඒකෙන් මම කියන්න. අන්තිම දවස්වල අන්තරා සහිත කාලවල පාවව දැනගන්නේය. ශරීර විනාශ කරන අන්තිම දවස්වල අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගනිලා. ස්වාමීන් වහන්සේ කියනවා, පෞල්තුමා දෙවනාංශගේ දරුවන්ට, තිමෝති දරුවන්ට කතා කරලා කියනවා, භයානක කාලයක් එනවා ඉස්සරහට. අන්තරා සහිත කාලවල පැමිණෙන්නේ. මේ තමයි අපිට ඇවිල්ලා තියෙන මේ පැමිණෙලා තියෙන කාලය. ඒ තමයි ශරීර විනාශ කරන විපත්ති සමගම
ආත්මික විනාත්ම විනාශ කරන වංචනික ඉගැන්වීම් මගේ සහෝදරයා සහෝදරිය ශරීරයේ කවදත් අපේ මැරිලා විනාශයෙන් ලැපත් වෙලා පොළොව යටට යන්නේය. නමුත් ආත්මය සදාකාලිකය. අපි කවදා හරි මැරෙන්නේය. ඊටත් වැඩිය භයානකය. ආත්මය විනාශ කරන විපත්තිකාරයන්ගෙන් අපි ප්‍රවේශම් විය යුතුය. මොහුන් වංචනික ඉගැන්වීම් උගන්වන්නේය. දේව වචනයට කිසි බයක් නැතිව. ඔවුන් තුල ක්‍රියා කරන්නේ අද යක්ෂ බල ක්‍රියාවන් කරන ආකාරයම තමයි. එපිස පොතේ පැහැදිලි ලෙස උන්වහන්සේ පෙන්වලා දෙනවා. එපිස පොතේ 2:2 එපිස පොතේ අකීකරු කමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ යක්ෂයාගේ අධිපතියාගේ කැමැත්තය. ආමෙන්. අකීකරු කමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නේ කවුද? ආකාශයේ යක්ෂයාගේ බලය නැමැති ආත්මයය. මේ තමයි යක්ෂයාගේ පිළිකුල් ආත්මය අද දවසේ ක්‍රියා කරන ආකාරය. අකීකරුවන් තුල ක්‍රියා කරනවා, උන්ව පාවිච්චි කරනවා ඒජන්තවරු වගේ. මන්ද ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට යනවට යක්ෂයා අකමැතිය. ඒ මිනිස්යන්ව පාවිච්චි කරගෙන තවත් මිලියන ගණන් මිනිස්යන්ව එදා සිට කරන ක්‍රියාව කලාපයම තමයි ස්වාමින් වහන්සේගේ අදත් මේ දේවල් කරන්නේ. දෙවනි තිමොති 4:3 සාරවත් ඉගැන්වීම් නොඉවසා කස්සනකන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන්නොදී ප්‍රබන්ධයට හැරී යන කාලය පැමිණෙන්නේය. මේ තමයි එදා පවුල්තුමා කියපු කාලය. අපි මේ ජීවත් වෙන කාලය. මේක තමයි භයානකම කාර්යය. ශුද්ධවන්ත දේව දරුවන් එදා මේ කාලේ ස්වාමින් වහන්සේ අප උස්සුලන කාලය. ස්වාමින් වහන්සේගේ දරුවෝ ආඥාන් වහන්සේගේ ඉගැන්වීම මත කොහොමද හැසිරෙන්නේ, කොහොමද කීකරු වෙන්නේ, කොහොමද ශුද්ධව ගමන් කරන්නේ කියලා ආශාවෙන් බලාගෙන සිටියා. දේව වචනය කියනවා ස්වාමින් වහන්සේ ස්වර්ගයේ ඉන්න දේවදූතයෝ පවා යේසුස් වහන්සේට කීකරුව ශුද්ධකම තුල ගමන් කරන දරුවන් යේසුස් වහන්සේ කියන ආකාරයටම ජීවත් වෙලා කීකරු වෙන විදිහට ආකාරයටම කීකරු වෙලා ජීවත් වෙන ආකාරය බලන්නට දේවදූතයෝත් ආශාවෙන් බලා සිටිනවා කියලා. අපේ තත්ත්වය කොච්චර උසස් තත්ත්වයක්ද ස්වාමීන් වහන්සේ අපට දීලා තියෙන්නේ. අනේ මේ අහිංසක මිනිස්යන්ගේ මේ ශුද්ධ මිනිස්යන්ගේ ආත්ම අද යක්ෂයා විනාශයට ඇදගෙන යනවා. මේක ඊටාත්ම භයානක කාරණාවක්. භයානක සිදුවීමක්. යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ උන්වහන්සේ පාතාලයට ගිහිල්ලා එදා නොවගේ කාලයක් අකීකරු වෙච්ච ආත්ම වලට පවා ගිහිල්ලා දේශනා කෙරුවා කියලා තියෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ කියනවා ඉඳගෙන රෝම පොතේ 8:19 කියනවා මුළු මැවිල්ලම දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම බලා සිටිනවා කියලා. මුළු මැවිල්ලම ආමෙන්. මුළු මැවිල්ලම ස්වාමින් වහන්සේගේ දරුවෝ, පිරිසිදු වෙන දරුවෝ, ශුද්ධකමට ලැබි දරුවෝ, ආත්මයන් වහන්සේගේ ඉගැන්වීම මත ජීවත් වෙන දරුවෝ, ශුද්ධකම තුල ගමන් කරන දරුවෝ, දෙවියන් වහන්සේගේම කැමැත්ත කරන දරුවෝ, යාඥා ජීවිතයේ ස්වාමින් වහන්සේගේ සම්බන්ධ වෙලා ගමන් කරන දරුවෝ, ඒ අය ගමන් කරන ආකාරය මුළු මැවිල්ලම බලාගෙන සිටිනවලු. ඉතාමත් උනන්දු ආකාරයෙන්, ඉතාමත් උනන්දුවෙන් මුළු මැවිල්ලම බලාගෙන සිටිනවලු. කොයි තරම් උතුම් ස්වාමීන් වහන්සේගේ දරුවන් ගැනද මේ කතා කරන්නේ. පළවෙනි කොරින්තිය 6:2 නොහොත් සුද්ධවන්තයන් ලෝකය විනාශ කරන බව විනිශ්චය කරන බව උඹලා දන්නේ නැද්ද? සුද්ධ දරුවන් ලෝකය විනිශ්චය කරන්නත්. ඒ වගේම තවත් තැනක ස්වාමීන් වහන්සේ කියනවා යක්ෂයෝ පවා විනිශ්චය කරනවා කියලා දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා. අද යක්ෂයා පිළිකුල්ලුන්ව පාවිච්චි කළ අහිංසක මිනිසුන්ට මම මුලා කරන්නේ ඔකට තමයි. යක්ෂයා කැමති නැහැ ස්වාමීන් වහන්සේගේ සුද්ධ රාජ්‍යයට සුද්ධකමට පවිත්‍රාස් පෙරලා සුදුසුකම ලබන අයට. මන්ද ස්වාමීන් වහන්සේ ඒ දරුවන්ව පාවිච්චි කරනවලු යක්ෂයව අපායට දාන්න. ඌ ඒකට අකමැති නිසා. ඌ යන අපායට අපි විනිශ්චය කරනවට නෙමෙයි. ඌ යන අපායට අපිව පිළිකුල් කළා, අපිව මෝඩ කළා, අපිව පාපෙට ලැබි කරලා. දේව බය නැති කියලා පිළිකුල්ලුන් පාවිච්චි කළ වචනේ කන පිට හරවල සපලත්වය කියන මේ පිළිකුල් ලෝකේ පිළිකුල් දේවල්ම ඔබනවා නේද? අපිට සපලත්වයක් වැඩක් නැහැ. මේ පොළොව ගින්නට දානවා කියලා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. මිනිස්සු වේදිච්ච තනකොළ කියලා තියෙනවා. ඒක
එක පැත්තකින් ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේගේ දරුවට කතා කරලා කියනවා ඔබ මාගේ දරුවෝ මාත් එක්ක විනිශ්චය ස්ථානයේ සිටින්න යනවා කියලා. තව පැත්තෙන් කියනවා වේලිච්ච තනකොළ ගල. කොයි පැත්තටද අපි යොමු වෙන්න ඕනේ? යක්ෂයා බලන්නේ අපි වේලිච්ච තනකොළ පැත්තට දාලා අපේ ආත්ම විනාශයට විනාශයට අරගෙන යන්නට. වද භයානික නියෝජිතයෝ පත් කරලා තියෙනවා කවදාවත් නැතුව පොළවෙත් ලංකාවෙත් හැමතැනම. අපි ප්‍රවේශම් විය යුතුයි. අපගේ තත්ත්වය අපි වටහා ගත යුතුයි. ඒ වගේම ස්වාමින් වහන්සේ කියලා සුද්ධ දරුවෝ යක්ෂයන් පවා අපායට දාන තරමට බලය ලැබනවා වගේම 13 කියන උන්වහන්සේ ඒ දන්න ඒ යක්ෂයා ඌගේ ඒජන්තුවරු හරහා අපිව විනාශ කරන්නට සෑදී පෑදී සිටිනවා කියලා. Tamanගේ ආත්ම සිල්ලර වලට විසි කරන්න එපා. ඒ උසස් තලයේ තියෙන ආත්මීය සිල්ලර වලට විසි කරන්න එපා. ස්වර්ගයේ දේව දූතයොත් අපේ සුද්ධ පැවැත්ම දකින්න බලන් ආශාවෙන් සිටිනවා. අපි ස්වාමීන් වහන්සේගේ ආත්මයට කීකරු වෙලා යේසුස් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන ආකාරය දකින්න අපි වෙනස් වෙලා උන්වහන්සේගේ කැමැත්ත කරන ආකාරයේ බලාගෙන සිටින්න දේව දූතයොත් කැමති වෙලා සිටිනවා. ඒ තරම් උසස් කැඳවීමක් උන්වහන්සේ අපිට කැඳවලා තියෙනවා. ඒක නිසා මේ සුද්ධ ආත්මය සිල්ලර වලට විසි කරන්න එපා. යක්ෂයන්ගේ නියෝජිතයන්ට විසි කරන්න එපා. සල්ලි තියෙන නිසා, හස්කම් වෙන නිසා යේසුස් වහන්සේගේ පොරොන්දුව එතන සිද්ධ වෙන්නේ. උන්වහන්සේ බොරුකාරයෙක් නෙමෙයි. උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා මාගේ නාමය මගෙන් ඉල්ලා පම්මම දෙන්නම් කියලා. ස්වාමීන් වහන්සේ අහස්කම් කරනකොට සෙනග හෝ ගාලා හිටියා. නමුත් උන්වහන්සේ සුද්ධ පැවැත්ම අනුව ස්වර්ගයට යන්න මේ දේවල් අත්හැරපන් මේ ශුද්ධකම පවත්වපන් කොහොම ඔක්කොම දාලා ගියා. යේසුස් වහන්සේ ගෝලයන්ගෙන තැව්වා. උඹලට ඔන්න ඵලයල්ලා කියලා. කිව්වා අපිට ගැලවීම තියෙන්නේ වහන්සේ තුල විතරයි. අපි කොහේ යන්නද කියලා. මොකද්ද මේ ගැලවීම? මේ මරණයක්වත් මේ ලෝකේ පැවැත්මක් සැප සම්පත් නෙමෙයි. සදාකාලික ජීවනය. ඒක අපි වටහා ගත්තේ නැත්නම් අපේ ආත්මය අපි විසි කරලා දාන සිල්ලර වැඩවලට, සිල්ලර දේවල් වලට, සිල්ලර ලෝකේ විශ්වන දේවල් වලට. ස්වාමීන් වහන්සේ පිලාත් රජුට උඹට තේරෙන්නේ නැහැ මගේ රාජ්‍යය ගැන. මගේ රාජ්‍යය මේ නෙමෙයි. මගේ රාජ්‍යය උසස් තැන්. ස්වාමීන් වහන්සේ එක තමයි කිව්වේ මනුෂ්‍යර උඹලා උසස් තැන් වලම තියෙන දේවල් සොයාපල්ලා මේ කුණු කන්දල් හොයන්න ගියොත් උඹලගේ ආත්මය විනාශ වෙනවා. යක්ෂයා උඹලව මුලා කරනවා. ඌ යන ගිනි වෙලට ඌ අපි අරගෙන යන්න. ඌට තියෙන එකම ඊර්ෂ්‍යාව තමයි ඌට නැති වෙච්ච සුද්ධ තැන සුද්ධ රාජ්‍ය නැතිලා පොළොවට වැටිච්ච යක්ෂ ආත්මයන්ට තියෙන එකම ඊර්ෂ්‍යාව. ඌට නැති වෙච්ච තැන අපි හිමි කරගන්න යන්නේ. ඒක තමයි ඌ ඊර්ෂ්‍යා නිසාම තමයි මහාන් තත්ත්වකමෙන් පිරිච්ච උද්දච්චකමෙන් පිරිච්ච තමන් ඔක්කොම දන්නවා කියන සෙනග පාවිච්චි කරගෙන අහිංසක මිනිස්යන්ව මුලා කරනවා. දේව වචනේ කන පිට පරනවා. කවදාවත් වෙච්ච නැති දෙයක් මේ වෙන්නේ. කවදාවත් වෙච්ච නැති දෙයක් ශුද්ධ දේව වචනය ඒ කාලේ මිනිස්සු දෙවියන් වහන්සේගේ දරුවන්ට හිරියර කරා වචෙන්ට අපහාස කරා. වචනය මාරු කරේ නැහැ. අද බය නැතුව අද දේව වචනය මාරු කරන මුන් ඉඳගෙන යේසුස් වහන්සේ කිව්වා ගස්සේ ඵල වලින් ගස් අඳුරා ගනින් කියලා. මුන් අඳින විදිය බලන්න පොඩ්ඩක්. අනේ ස්වාමීන් වහන්සේ කිව්වා මට බුදිය ගන්න ගලක්වත් මේ පොළවේ නැහැ කියලා. මොකද උන්වහන්සේ මේ අපිට අදහස් කරේ? උන්වහන්සේ කියන මේ පැවැත්මෙන් නෙමෙයි මට උවමනා. මෙහින් ජය ගනි මේ කුණු කන්දල් වලින් ඈත්යන් ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය දැක බලන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. සල්ලිකාර කොළුව ස්වර්ගේ රාජ්‍යයට යන්නේ කොහොමද කියලා ඇහුවා. මොකම දන් තියලා වරෙන් කියලා කිව්වා. ඔළුව කස කස ගියා. උන්වහන්සේ අපිඩි ගසලා අඬගැව්වේ නැහැ. ඉන්න අයට ළඟදී කිව්වා පේනවනේ වස්තුව කරන අර මිනිස්සුන්ට අපරාධේ කොච්චරද කියලා. වස්තුව නිසා මේ මනුෂ්‍ය විනාශයට යනවා. ඒක බදාගෙන යනවා. අද මොකද වෙලා තියෙන්නේ? වස්තුව ගන්න, ආශිර්වාද ගන්න, හාස්කම් ගන්න කිය මිනිස්සු පොළඹවල බස් දාලා සෙනග අදිනවා. අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා ගොම්නු වගේ ගිහිල්ලා මුල ආවෙනවා මේ තැන්වල. නමුත් වැඩි කල මේක දුහන්න දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඊටමත් බලවන්ත දෙයක් කරන්න යනවා. ඉක්මනින්ම කරන්න යනවා. ඒවා ඉස්සරහට කියලා දෙන්න මොකද්ද වෙන්න යන්නේ කියලා. සදාකාලිකට යන්න තියෙන ජීවනයත් එක්ක ආත්මය ඔබගලගේ ආරක්ෂා. කාටවත් තමන්ගේ දිනුම උදුර ගන්න දෙන්න එපා. යේසුස් වහන්සේ කිව්වා නේද පහේ ගසේ ඵල නැවතත් මම එක මතක් කරනවා ඉඳගෙන. රෝම පොතේ 8:19 කියනවා. රෝම පොතේ 8:19 කියනවා. මුළු මැවිල්ලම ආමෙන්. මුළු මැවිල්ලම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලි සිටින්නේ. මම නැවතත් ඒක මතක් කරනවා. ඒ තරමට අපේ තියෙන ආත්මෙට තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය, අපේ ආත්මයේ තියෙන වටිනාකම උන්වහන්සේ මෙනෙහි කරනවා මේ මොහොතේ. මගේ යාළුවා උඹ මගේ මිත්‍රයා කියලා උන්වහන්සේ කතා කරනවා. මගේ රාජ්‍යය මගේ සිංහාසනෙ උඹ ඉඳ ගන්නවා. මම බොන භාජනෙ උඹ බොන්න යනවා. මා සමගම විනිශ්චය කරන පෞකාර සෙනග සහ යක්ෂ ආත්ම අපායට දානවා කියලා දේව වචනේ පැහැදිලි ලෙස විග්‍රහ කරලා තියෙනවා.
නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද යටහත් පහත් මිනිස්සු ඉන්නවද? අද ඉන්න උද්දච්චකමෙන් පෙරච්චු එක එක වයිවර්ණවල් නාමවල් දාගෙන එක එක ඇඳුම් ඇඳගෙන සපලත් රාජ්‍ය විනාශකාර රාජ්‍ය බැබිලෝන් රාජ්‍ය අද තියෙන බැබිලෝනි භයානකම රාජ්‍ය තමයි වතිකානුව. එහිට ගැලපෙන ඇඳුම්, එහිට ගැලපෙන ක්‍රියාවන්, එහිට ගැලපෙන කතාවල් අද උගන්වන්නේ. දේව වචනය මුලා කරන්න ඒ හිටපු සුද්දච්ච ආත්මවල කතෝලික සභාවේ මිනිස්සුන්ව අහිංසක මිනිස්සුන්ව විනාශ කරන්න උද්දච්ච ආත්මවල අප්‍රිකාවේ වෙන වෙන දේශවල ලංකාවේ පාවිච්චි කළ දේව වචනය අද කලපිට පෙරලනවා. කොයිතරම් භයානක දෙයක්ද? ස්වාමින් වහන්සේගේ සදාකාලික ජීවනය ලබන්න අපිට දීලා තියෙන එකම උදේ තමයි, එකම කඩුව තමයි දේව වචනය. ඒක කලපිට හරවනවා මුන් බය නැතුව අහිංසක ආත්මවල මුණා කරන්න. මුලා වෙන්න එපා. ස්වාමීන් වහන්සේ අවවාද කරනවා. මේ දවසේ තිත්ත ඇත්තෝ ඔයගොල්ලන්ගේ ඇස් පහදනවා. කැමතිනම් ඇස් අරින්න, නැතිනම් ඇස් වහගෙන අන්ධයොත් එක්ක අන්ධයන්ගේ ගොඩේම වැටලා අන්ධයත් එක්කම වලට වැටෙන්න. ඊට වැඩිය කියන්න දෙයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ ආදරේ. අද දවසට ඔබ සැමටම ජේසු පීඨයි. ආමේන්.